සුබ දවසක් කියලා පිළිගන්නවා ඉසිරාස් නරඹන ඔබ සියලු දෙනාම. අද මම ඔයාලට ඉසිරාස් තුලින් කියන්න යන්නේ වගාවට සම්බන්ධ වගා කරන්න උනන්දුවක් දක්වන පිරිසට බොහොම වැදගත් ආරංචියක්. ඉතින් මේ ආරංචිය තමයි ඔයාලා වගා කරනකොට ඔයාලට හිතන වෙලාවට ඔයාලා හිතන බෝය වගා කරනවා. මල් පැලයක් වෙන්න පුළුවන්, එළවලු පැලයක් වෙන්න පුළුවන්. ඔයාලා හිතච්ච මොහොත වගා කරනවා. හැබැයි සමහරවිට ඔයාලට බලන්න පුළුවන් ඔයාලා වගා කරන පැලේ එක්ක මල් පිපෙන්නේ නැහැ, එක්ක ගෙඩි හැදෙන්නේ නැහැ, එක්ක අල බහින්නේ නැහැ. ඒ වගේ නොයෙක් ප්‍රශ්න වලට ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා නිකමටත් හිතලා බැලුවද මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා? ඉතින් මෙන්න මෙහෙම වෙන්න හේතුව තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. පුරාණ ඍෂිවරු මේ භෝගාව සම්බන්ධව නොයෙක් ආකාරයේ පරීක්ෂණ කළා, නොයෙක් ආකාරයේ සොයා බැලීම් කරලා සොයාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදය ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. එයාලා සොයාගත්ත ක්‍රමවේදය අනුව සතිය දවස් 7ම නොයෙක් භෝග වර්ග සඳහා වෙන් කරලා තියෙනවා. කඳ විශාල වෙන ශාක වලට එක දවසක්, අල හැදෙන භෝග වලට තවත් දවසක්, කොළ හැදෙන භෝග වලට තවත් දවසක්, ගෙඩි හැදෙන මල් හැදෙන භෝග වලට තවත් දවසක් ආකාරයේ දවස් වලට වෙන් කරලා පිළිල කරලා තියෙනවා. කඳ විශාල වෙන ගස් ඉඳන් හොඳම දවස් තමයි සඳ දවස. හැබැයි මේ දවසේ මල් පැලයක් ඉන්නොත් මල් පැලේ උසේ ආවි. හැබැයි ඔයාලට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙනකන් නැහැ. ඒ වගේම අඟහරුවක් දවසේ අල වර්ග ඉඳන් අල බහින භෝග සහ අල සමග කොළ ගන්න ලබා ගන්න භෝග ඉඳන් කොළ භෝග වර්ග පලා වර්ග වගේ ඉඳන් දවස් තමයි බාල දවස. බ්‍රහස්පති දවසේ විසිතුරු භෝග වර්ග මල් භෝග වර්ග ඉඳන් සුදුසුම දවසක්. එයාගේම සිකුරාදා දවසත් පළතුරු භෝග වර්ග, කරල් භෝග වර්ග, ගෙඩි ලබා ගන්න භෝග වර්ග, මල් වර්ග වලට සුදුසු දවසක් ලෙස සිකුරාදා දවස හඳුන්වන්න පුළුවන්. සෙනසුරාදා දවස අපි ඉඳන් ඕන කොළ ලබා ගැනීමට අවශ්‍ය භෝග වර්ග, يعني පලා වර්ග වගේ භෝග වර්ග තමයි සෙනසුරාදා ඉඳන් ඕන. ඉරිදා දවසට ඉඳන් ඕන මුල් වලින් වැඩ ගන්න භෝග. දඩු මුල් අන්දන්න රෝස පැලයක් කියම මුල් අද්ද ගන්න අවශ්‍ය නම් ඉරිදා දවසක ඉඳන්. එතකොට මඩ මුල් අදනවා. ඒ වගේම ඇට පැල කර ගන්න අවශ්‍ය නම් ඕකට ඉරිදා දවසක යොදාගත්තා නම් ආඩ ඉක්මනින් ඇට පැල වෙන සම්භාවිතාවක් තියෙනවා. ඉතින් මම තවත් වීඩියෝ එකක් අරන් එන්නම් මේ වගාව සම්බන්ධ තියෙන කර්ණ කියන කොටස. ඒ කර්ණ කියන කොටසදී එක් එක් කර්ණයේදී ඔබ ඉන්දුවාම අපිට ලැබෙන ප්‍රතිඵල වෙනස්. සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ආදී එක එක ප්‍රතිඵල තියෙනවා. මේ වීඩියෝ එක ඊළඟට ඔයාලට ගෙන එන්න. එක් ඔයාලට සුබ දවසක්.